වෙල්කම් to iPhone creation. හුඟ කාලකට පස්සේ වාහන ගැන වීඩියෝ එකක් ඔයාලට දාන්න කියලා හිතුවා. අද විතරක් නෙමෙයි ඉදිරියේදී තව අලුත් වීඩියෝ දාලා ඔයාලා හැමෝම වාහන සම්බන්ධයෙන් දැනුවත් කරන්න මම ඒ කියන්නේ iPhone creation අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා මෙමු. අද මම කතා කරන්න යන්නේ මේ දවස්වල ඔයාලා අතරේ ටිකක් නෙමේ හුඟක් කතාබා කරන වාහනයක් වන වැගන්නාරක් ගැන කතා කරන්න. ඇයි මේ වැගන්නාරක මෙච්චර ප්‍රසිද්ධ? ඇයි ගැන මෙච්චර කතා කරන්න? එක මොකක්කරි අමුතු මැජික් එකක් තියෙනවා. පුංචි පෝල රත්තරන් වගේ එහෙම මෙහින් අස්සෙන් දාලා යන්න පුළුවන් ජපන් වාහනයක් ගන්න හිතනවා නම් තැනකට ගිහින් ආඩම්බරයෙන් නතර කරලා තියන්න පුළුවන් වාහනයක් තමයි වැගන්නාර කියන්නේ. ඒ වුණාට අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි මේ වාහනේ මිල ගන්න මෙච්චර වැඩි? ඉන්ෂුරන්ස් එකක් දාන්න ගියත් ඒකත් මිල වැඩි. මේක දැන් හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි දැන් බලමු ශ්‍රී ලංකා වැගන්නාර මිල ඉතා අධික වීමට ඇති ප්‍රධාන හේතු මොනවාද කියලා. පළවෙනි සාධකයේ ලෙස මට කියන්න පුළුවන් ආයනයන බදු සහ තීරු ගාස්තු වැඩිවීම. ඒ කියන්නේ import duty taxes වැඩිවීමයි. Cars in Sri Lanka are subject to heavy import duties, taxes and associated fees. ඇත්තටම අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ වාහන සඳහා අධික ආනයන බදු සහ බදු ගෙවීම් පනවා ඇති නිසා මූලික වාහන විශාල වශයෙන් ගාස්තු එකතු වෙන එක තමයි මේකට තියෙන මූලිකම ප්‍රශ්නය. තවද විදේශ විනිමය ගැටලු නිසා වාහන ගෙන්වීමේ ගාස්තු තවත් වැඩි වෙලා තියෙනවා. ඔයාලා අහලා තියෙනවද Reddit එක ගැන? Reddit කියන්නේ large social media discussion website එකක්. ඒක ඇත්තටම ෆෝරම් එකක්, නිවස් ෆීඩ් එකක්. කියන්නේ ඔක්කොම මිශ්‍රයක්. කිව්වොත් සරලවම කියන්න පුළුවන්. දවසක්ම Reddit එක පොඩ්ඩක් බලන වෙලාවේ මම දැක්කා Reddit එකේ යූසර් කෙනෙක් මෙන්න මෙහෙම එකක් කියලා තියෙනවා. Simply supply and demand. Vehicle owners have just inflated the prices because there are no new vehicles in the market. සරලවම කියනවා නම් fake vehicle prices. Why do people still buy? අනේම ඇයි මේ මිනිස්සු මේ වගේ බොරු මාකට් එකක් හදලා තියෙන්නේ? මේ වගේ බොරු මිල ගණන් හදලා තියන්නේ. මේ අපිට හොඳටම තේරෙනවා මේ මිල ගණන් වැඩි කරලා තියෙන්නේ කවුද කියලා. සරලවම කියනවා නම් fake vehicle prices. Why do people still buy? ඒක කියන්නේ ඇයි මේක මිනිස්සු මිලදී ගන්න ඇයි මේ බොරු මිල ගණන් යටතේ? බොරු මිලක් තමයි මේ ඇත්තටම පවරලා තියෙන්නේ. ඒක තේරුණා අපි හැමෝටම දැක්කා. මෙතනදී අපිට හොඳට තේරෙනවා මේ මිල ගණන් වැඩි කරලා තියෙන්නේ කවුද කියලා. දෙවනි ප්‍රධානම සාධකය ඇයි මේ මිල ගණන් වැඩිවීම? සැපයීම අඩුවීම හා භාවිත කළ වාහන කියන්නේ අපි යූස් කර වාහන ඉහළ ඉල්ලුමක් පැවතීම. කියන්නේ දැන්ට පරණ තියෙන වාහන තියෙන අපි වැගන්නාර 2015 2017 ඒ වගේ වාහන තියෙන ඒවා ඇත්තටම මිල ගණන් අධිකයි. වැගන්නාර එක ගත්තොත් ඇත්තටම ෆුවල් එෆිෂියන්සි එකට හොඳ කුඩා වාහනයකට උදාහරණයක් තමයි වැගන්නාර එක. යූස් කරපු වැගන්නාර එකක් දැන් මම හිතන්නේ මේ දවස්වල ප්‍රයිස් 1,60,000ක් වගේ මිලකට අලවි වෙනවා. 2025 වර්ෂයේ වැගන්නාර එකක් කෝටියකට ආසන්න වෙනවා. ඇත්තට මේ මිල සාධාරණද? ඔයාලම චුට්ටක් කල්පනා කරලා බලන්න. ඔයාලට හිතන දේ මට කමෙන්ට් කරගෙන යන්න. තුන්වෙනි කාරණේ නම් විකුණුම් මගේ සහ වාහනයක් වටින දේපලක් ලෙස බැලීම. ශ්‍රී ලාංකිකයන්ට කියන්නේ අපිට වාහනයක් කියන්නේ ගමනක් බිමනක් කියන්නේ විතරක්ම නෙමෙයි. ඒක යාලට ඇසෙට් එකක්. මූල්‍ය අගයක් ඇති දේපලක් වෙනවා. ඒ නිසා ජනතාව වැඩිපුර මිලක් ගෙවලා හරි මේ වගේ වාහනයක් ගන්න බලනවා. හතරවෙනි කාරණේ නම් මුදලේ අගේ අඩුවීම සහ ආර්ථික බලපෑම. ඒක අනිවාර්යෙන් බලපාන මේ වාහන මිල වැඩිවීමට ප්‍රධානම හේතුව ඒක වෙන්නත් පුළුවන්. අපේ රටේ රුපියලේ අගේ අඩුවීම, ආර්ථික අස්ථාවරතාවය සහ ආනයන කොටස් වල මිල වැඩිවීම නිසා වැගන්නාර වල මිල ඉහළ යමින් පවතිනවා. ඒක අපි හැමෝම දන්නවා. අද තියෙන මිල නෙමෙයි හෙට තියෙන. සමහරට වැඩි වෙන්න පුළුවන්, සමහරට අඩු වෙන්න පුළුවන්. තව අපි දකිනවා මේ වැගන්නාර මොඩල්ස් එනවා කීවා. FX කියයි, FZ කියයි, Stringway කියයි, Custom කියයි. ඒ වගේ තියෙන එවැනි විශේෂ වැගන්නාර නිසා මිල ගණන් වැඩිවීමක් අපට දැක ගන්නත් පුළුවන්. එසේ වෙතත් ඔයාලගේ පළවෙනි වාහන විදිහට ඔයාලා ගන්න ඉන්නේ වැගන්නාර එකක් නම් ඒකට ඔයාලට ගන්න අතේ ඇති වෙන සල්ලි තියෙනවා නම් හිතේ තින්න එපා. ඔයාලගේ සීනි සැබෑ කරගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු.